හයි කොහොමද ඔයාලට හැමෝම ගොඩක් හොඳින් ඉන්න වෙති කියලා හිතනවා. ඔන්න ඉතින් අද මම අරගෙන ආවා ඔයාලට බලන්න පුංචි vlog එකක්. මේ පහුගිය දවස් ටික මගේ ජීවිතේ නම් ගොඩාක්ම අමාරුවෙන් ගෙවපු දවස් ටිකක්. ඉතින් ඔයාලට වීඩියෝ එකක්වත් හරියට කරගන්න බැරි වුණා මට. අපේ ගෙදර හැමෝම හොඳටම අසනීප වුණා. හැමෝටම මුණ හැදිලා කැස්ස හෙම්බිරිස්සාව මේ දවස්වල අර තියෙන වෛරස් එක හැදිලා මටත් නැගිට ගන්නවත් බැරුව හිටියේ. ඉතින් තවමත් මේ ඒ හැදුන එකෙන් උණ විතරයි හොඳ. ඉතින් අනිත් මේ ලෙඩ ඔක්කොම තාම තියෙනවා. කැස්ස හෙම්බිරිස්සාව ඇඟපත අමාරුව කන්න අපිරියා එක හැමදේම. ඉතින් මාරම අමාරුවෙන් ගෙවුනේ පහුගිය සති කිහිපය. ඉතින් දැන් තමයි චුට්ට මේ යථාතත්ත්වයටපත් වෙන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලට තේරෙනවා ඇතිනේ නේද පවුලේ හැමෝම ගෙදර හැමෝම ලෙඩ වුණාම කොහොමද ඒ වෙන දේවල් කියලා. ඇත්තටම ගෙදරක අම්මා ලෙඩ වුණා කියන්නේ ඉවරයි. මට උණ හැදුන දවසේ අපේ ගෙදර දානෙත් තිබුණා. පන්සලට දාන මුරේ තිබුණා. මට ඒකවත් කරගන්න බැරි වුණා. මේ ගෙදර තාත්තයි නංගි ළඟ ගෙදරක නැන්ද කෙනෙකුයි තමයි ඇවිල්ලා දානේ හදලා ඒව අරගෙන පන්සලට අරගෙන ගියත් පූජා කරන්න. ඉතින් ගොඩාක් මේ හරිම අමාරු කාලයක් ගෙවලා ඉවර කරලා දැන් ටික අපහු ඉතින් සුපුරුදු පරිදි සාමාන්‍ය විදිහට දවස් ගෙවන්න පටන් අරන් ඉන්නේ. ඉතින් මට හිතුණා ඉතින් අද දවස පොඩ්ඩක් බබාලට ඉස්කෝලේ නිවාඩු දුන්නානේ. අද නිවාඩු දවසක්. පොඩ්ඩක් ඉතින් රිලැක්ස් එකේ ෆ්‍රී එකේ ඉන්න කියලා හිතාගෙන ඉන්න දවසක්. කියන්නේ මහා ලොකුවට වැඩ මොකුත් නැහැ. වැඩ නැත්තේත් නැහැ. බබාව අද ඉස්සෙල්ලාම ඉංග්‍රීසි පන්තියකට දාලා තින ඒකට එක් කරගෙන යන්න ඕනේ. ඊට අමතරව නම් ඉතින් ගෙදර එහෙම ලොකු වැඩ නැහැ. මේ අපේ අල්මාරියට අපහු කළු කූඹි ඇවිල්ලා ඒ කළු කූඹින්න මොනා කරත් මොලට කලිනුත් අර පෙන්නව ග්‍රීසි එහෙම ගෑවහම එන්නේ නැහැ කියලා ඒ වුණාට ආයි ඇවිල්ලා. ඉතින් මං අල්මාරිය පොඩ්ඩක් අස් කරා. රෙදි ටික ඔක්කොම අයින් කරලා අල්මාරිය පිහදලා ආපහු රෙදි ටික පිළිවෙලකට නම්මලා දැම්මා. උදේවරුේ වැඩේ තමයි කරේ. වැඩේ කරලා ඉවර වෙලා බබාලා දෙනව චුට්ටක් මේ නිදි කරවවුවා. නිදි කරවන්න කියලා ඇඳට ආවට මේ නිදි කරවව කිව්වට නිදි කරන්න ඇඳට ආවා. ඇඳට ඇවිල්ලා ටිකක් වෙලා ඉන්නවා ඒ දෙන්න නිදියන්නේ නැහැ. අද නිදි මතක් නැද්ද කොහෙද මේ. ඊට පස්සේ ඉතින් ඒ දෙන්න පොඩ්ඩක් මේ සෙටල් කරලා තියලා මම සෑහෙන කාලෙකින් අවුරුදු ගානකින් මම පොතක් කියවන්න ගත්ත ළමයි. මේ අල්ලපු ගෙදර මම මේ පොඩ්ඩක් ගිය වෙලේක එහෙ මේ පොත තිබුණා. ඇත්තටම මං ආස නවල් කියවන්න. මේක නවල් එකක් නෙවෙයි. මේක ෂර්ලොක් හෝම්ස්ගේ මේ අභිරහස් මේ එහෙම පොතක්. මේ ඉතින් කමන්න නැහැ කියලා ඉතින් අවුරුදු ගානකින් පොතක් කියවන්න හම්බුනේ. ඉතින් මේ පොත අරගෙන ඇවිල්ලා මම මේ චිටක් ඉතින් ඒක කියවන්න පටන් ගත්තා. ඒත් ඉතින් කියන්න දුකයි. මේ අපේ බබාලත් එක්ක මේ පොත් කියවන එක හීනයක් තමයි. මම පොත කියවන්න කියලා ඇඳට ආපු වෙලේම ආපු වෙලේ ඉඳලා අපේ දෝනි මගේ පස්සෙන්මයි අඬනවා, කෑ ගහනවා, එයාට පොත ඕනි කියනවා, නිදි මතයි කියනවා, එක ඒවා. මම ඉතින් චුට්ටක් පිටු ටිකක් කියවලා ඉවර වෙලා ආපහු ඉතින් එයාලා නිදාගත්ත වෙලේක හරි මේ කියවනවා කියලා පොත පැත්තකින් තියලා ඉතින් මෙයාව චුට්ටක් මේ හුරතල් කරන්න පටන් ගත්තා. ඉතින් මම එහෙම තමයි ඉන්නේ. බබාලා ඉන්න ගෙවල් වල අපි
හිතන හැමදේම අපිට කරගන්න බෑ ඉතින් නේද? මේ බබාලා ලොකුයි නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒත් ඉතින් මෙයා තාම චූටිනේ. ඒ නිසා ඉතින් හරිම අමාරුයි මේ නිදහසේ වැඩක් කරගන්න ඉතින්. බලමු ඉතින් නේද? උත්සාහ කරලා බලමු අපි. බෑ කියලා අතාරින්නත් බැහැනේ. අපි try කරමු. පුළුවන් දවසකුත් ඉක්මනට මේනේ. එයාලා ඉක්මනට ලොකු වෙනවා. එයාලා තනියෙන් ඉන්න පුරුදු වෙනවා. එයාලා තනියෙන් එයාලගේ වැඩ කරගන්න පුරුදු වෙනවා. එතකොට ඉතින් ඇත්තටම මේ තියෙන මේ එයාලා දැන් අපිට දෙන පුංචි පුංචි කරදර මේ ඒ දේවල් නැතුව පාළු හිතන කාලයක් එනවා ඉතින්. බබාවත් හුරතල් කරලා ඉවර වෙලා මම ආව පුතාගේ හෝම්වර්ක් කරවන්න. දැන් ඉස්කෝලේ නිවාඩුනේ සති 2ක් විතර සාමාන්‍ය පෙළ විභාගයෙන් හින්දා. ඉතින් පුතාලට මේ ටීචර් වැඩ දුන්නා නිවාඩු ඒ සති 2 කරවන්න කියලා. මේ එයාලට අර පන්තියේ තියෙන ඡේද පොත කියලා පොඩි පොතක්. ඒකෙන් පිටු 15ක් විතර ටීචර් කපලා වෙනමම මේ ක්ලිප් කරලා දීලා තියෙනවා දවසට එක ගානේ කරන්න කියලා. ඉතින් අද තමයි ඉස්සෙල්ලාම මේ ඒක කරන්න පටන් ගත්තේ. මම ඉතින් ඉස්සරෝම දවසේ හින්දා ටීචර්ත් කිව්ව එක පිටුවක් කරවන්න කියලා. ඉතින් ඒක පළවෙනි පිටුව ඉක්මනට කරපු නිසා මම ඉතින් පුතාට පිටු 2ක් අද දවසේ කරවුවා. ඒ වැඩේ ඉවර කරලා ඒ වැඩේ කරන ගමන් මම මේ කඩේ තිබුණා උම්මලකඩ බයිට් කියලා ටේස්ට් එකක් මේ මික්සර් එකක් වගේ එකක්. ඉතින් ඒක හරි රසයි. මම ඉතින් පුතා වැඩ කරනකම් මමයි දෝනිය දෙන්න ඒක කෑවා. පුතා ඒක ලොකුවට කන්න ආස නැහැ. ඒක ටිකක් සැරයි. මේ දවස්වල කන්න අප්පිරිය ගතියක් තියෙනවනේ. ඔය වගේ දේවල් නම් මේ ඕන තරම් කෑව හැකි. මේ ඉතින් මම ඒකත් කන ගමන් පුතාට ඉස්කෝලේටත් කියලා දුන්නා. ඊට පස්සේ හස්බන්ඩ්ගේ මාමලා ගෙදර පිට්ටු හදලා අපිට ටිකක් එවලා තිබුණා. ඊට පස්සේ ඉතින් පිට්ටු වලට සීනි දාගෙන කාලා තේ ටිකුත් බිව්වා. ඒකලා ඉවර වෙලා ඉතින් මම කිව්වනේ පුතාව අද පන්තියකට එක්කන් යන්න ඕනි කියලා. මෙහි ඉතින් අපේ ගම්වල නම් ඉතින් අර ටියුෂන් කවට එහෙම ලොකු ටියුෂන් පන්ති එහෙම නැහැ. මේ ඉංග්‍රීසි පන්ති විතරයි තියෙන්නේ. ඉතින් අපි අපේ එක වසරේ ඉන්න 5 දෙනෙක් විතර එකතු වෙලා අපේ බබාලා ටිකව අපි ගෙනල්ලා මේ පන්තියට දැම්මා. ඉතින් ඇත්තටම මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවානේ. මේ ඒ නිසා ගෙදරට වෙලා ඉන්නවට වැඩිය. ඉතින් යාලව පන්ති කරගෙන ඇවිල්ලා ඉතින් අපි මේ පැය දෙකම හිටියා. ඉතින් මේ අපහු ගෙදර ආවිත් යන්න වෙලා නැති නිසා ඊට පස්සේ ගෙදර ඇවිල්ලා අපි රැට බිරියානි එකක් හදලා කෑවද. ඉතින් ওই විදිහට තමයි මගේ නිවාඩු දවස් අද ගත උනේ. ඉතින් ඉස්සරහට ඔයාලට බලන්න අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න. අදට ගිහිල්ලා එන්න. මොකද ලොකුවට කතා කරන්නත් බෑ. කැස්ස එනවා හරි අමාරුයි. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මේ දවස්වල ගොඩාක් මේ හැමෝම ලෙඩ වෙනවා. හැමෝම පරිස්සම් වෙන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න. ගිහිල්ලා එන්නම්. බයි.